සැමන් කියන්නේ ගොඩාක් රස කෑමක්. ඒත් සැමන් උෂ්ණාධික කෑමක් හින්දා කන්න ආස වුණත් ගොඩක් අයට කන්න බැරි කෑමක්. ગેස්ට්‍රයිටිස් තියෙන අයට වගේම ඇලර්ජි තියෙන අයටත් සැමන් කන්න ටිකක් අපහසුයිනේ. ඉතින් ওই ප්‍රශ්නේ අපේ ගෙදරත් තිබුණා. මමත් ඉස්සර කට්ලට් හැදුවත් උෂ්ණ නැති මාළු තම්බල තමයි විකල්පයක් විදිහට පාවිච්චි කරේ. තලපත් වගේ මාළු ඉතින් ටිකක් මිලනුත් වැඩිනේ. මේකට විසඳුමක් හොයද්දි තමයි මට හිතුනේ ඇයි අපිට සාලයා මාළු වලින් සැමන් හදන්න බැරි කියලා. ඉතින් මම සාලයා මාළු වලින් සැමන් හදලා බැලුවා. ඇත්තටම හරිම රසයි. කඩේ තියෙන සැමන් බෝල් වල ලින්න මාළු වලින් හදන සැමන් වලටත් වැඩිය ගොඩාක් රසයි. ඉතින් මම දැන් මේ සුද්ධ කරගන්නේ සාලයා මාළු. මෙතන මාළු කිලෝ 2ක් තියෙනවා. මම මාසෙට එකපාරක් මේ විදිහට සාලියෝ ටිකක් වැඩිපුර ගෙනල්ලා සුද්ධ කරගන්නවා. එතකොට සැරින් සැරේ මාළු වත ගන්න ඕනෙත් නැහැ. ටිකක් අපහසු වැඩක් නම් තමයි. ඒත් ඉතින් කම්මැලිකමක් නැතුව කරගත්තොත් වාසි ගොඩයි. ඔන්න මේ තියෙන මම සුද්ධ කරලා සෝදාගත්ත මාළු ටික. මේ මැරිනේට් කරගෙන තියෙන්නේ මට ගැඹුරු තැනේ බදින්න හරි එයා ෆ්‍රයර් එකේ දාන්න හරි තියෙන මාළු ටික. එතකොට මේ තියෙන්නේ ඔළුවයි වලිගය ඉවත් කරලා මම සැමන් හදාගන්න ගත්ත මාළු ටික. එතකොට මේ මාළු ටික නම් අපේ මෙන්න මේ චන්ඩියට. එයාටත් ડોක්ටර් දෙන්න කියලා තියෙන බඩවැල් ඉවත් කරපු සාලියෝ මාළු. ඉතින් මේ ටිකත් එකවරම සුද්ධ කරගත්තාම මට ලේසියි. මම කලින් ෆ්‍රීස් කරලා අරන් තියාගත්ත ලොකු සාලියෝ මාළු ටිකක් තියෙනවා. අද මම මේ සැමන් හදන්නේ ලොකු සාලියෝ මාළු වලින්. සැමන් හදන්න ගොඩාක්ම සුදුසු ලොකු සාලියා මාළු. ඒ ඇයි කියලා මම ඔයාලට අන්තිමට පෙන්නන්නම්කෝ. අයිස් ටික ඩිෆ්‍රොස්ට් වුණාට පස්සේ මාළු ප්‍රෙෂර් කුකර් එකට දාලා ඕන කරන දේවල් ටික අපි දාගමු. මම මාළු ග්‍රෑම් 500ක් මෙතන අරන් තියෙනවා. ඉතින් ඒ ප්‍රමාණයට ඕන කරන ඉන්ග්‍රීඩියන්ට්ස් මම මේ ඔයාලට දෙන ප්‍රමාණ වලින්ම ඔයාලා දාගන්න. මෙතන තියෙනවා මස් කරි 3-5 කුඩු තේ හැඳි භාගයක්, කහ කුඩු තේ හැඳි කාලක්, ගම්දිරිස් කුඩු තේ හැඳි කාලක්, ලුණු කුඩු තේ හැඳි එකක්, පොඩි කුරුදු පොතු කෑල්ලක්, කරාම නැටි දෙකක්, තලාගත් එනසල් එකක්. ඒ වගේම සෝයා සෝස් මේස් හැඳි එකක්, මාගරින් තේ හැන්දක් පමණ. ඒ වෙනුවට ඔයාලට මේකට පොල් තෙල් උනත් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මාගරින් යොදාගත්තොත් ගොඩාක් රසයි. ඒ වගේම ඊළඟට මේකට අවශ්‍ය වතුර ටික දාගන්න ඕනේ. හොඳට මතක තියාගන්න මාළු වලට වඩා උඩට වතුර තියන්න එපා කිසිම වෙලාවක. මේ පෙන්වන තරම් ඒ කියන්නේ මාළු වල ගානටම වගේ වතුර දාගන්න. මේ ප්‍රමාණය හොඳටම ඇති සැමන් ටික හැදෙන්න. අපි දැන් මේක ලිපේ තියාගමු. ප්‍රෙෂර් කුකර් එක ලිපේ තියලා ගින්දර හොඳටම වැඩි කරලා තියන්න. විනාඩි 10කින් විතර පළවෙනි විසිල් එක යනවා. අන්න ඒ වෙලාවට ගින්දර මෙන්න මේ විදිහට හොඳටම අඩු කරන්න. ඔයාගේ ලිපේ ගින්දර අඩු කරන්න පුළුවන් අවම ගානට අඩු කරන්න. ඊට පස්සේ මේ වෙලාවෙ ඉඳලා තව මිනිත්තු 45ක් මේ විදිහට අඩු ගින්දරේ තියන්න. කිසිම වෙලාවක ගින්දර වැඩි කරගන්න එපා. වතුර හිඳිලා ඔයාගේ මාළු ටික කඩ වෙලා යයි. ඔයා හිතින් මේ කුකර් එක හෙල්ලුනොත්වත් මේකේ හුමාලය පිට වෙනවා. ඒ නිසා පරිස්සම් වෙන්න මේ විදිහටම තියන්න. මිනිත්තු 45කට පස්සේ ලිප ඕෆ් කරලා හුමාලය සම්පූර්ණයෙන් ඉවත් වෙලා කුකර් එක සීතල වෙනකන් තියන්න. මේ වෙලාවට ගොඩාක් සුවඳයි. මුළු ගෙදරටම දැනෙනවා ඔයාගේ සැමන් වල සුවඳ. ඉතින් මේ තියෙන්නේ අපි හදාගත්ත සැමන් මාළු ටික. පොඩ්ඩක්වත් පිළිගඳ නැහැ. හරිම සුවඳයි. ඔයා දන්නවනේ සාලයා මාළු වල මැද තියෙන කටුව ගොඩාක් ඝනකම්. ඒ වුණාට මේ බලන්න කඩේ තියෙන සැමන් වල වගේම කටුව හොඳින් අතින් පොඩි වෙලා යනවා. මේ වෙලාවේ ලුණු රස බලලා තියාගන්න. ඒක ඔයාට මේකෙන් කරි එකක් හදන වෙලාවට එහෙම නැත්නම් ඔයා කට්ලට් හදන වෙලාවට දාන්න ඕන ලුණු ගාන තීරණය කරන්න ප්‍රයෝජනයි. මම මේ සැමන් එක තෙල් දාලා ඔයාට පෙන්නන්නම්. ඒකට මම අරගෙන තියෙනවා ලොකු ලුණු ගෙඩියක්, අම්මිරිස් කරල් දෙකක්, රම්ප කඩපිංචා, තලගත් සුදු ලුණු, කුරුදු පොතු කෑල්ලක්, පොඩි ගොරක කෑල්ලක්. ඒ වගේම කහ කුඩු කෑලි මිරිස් කම්බිරිස් කුඩු වගේ ටිකකුත් ඕන වෙනවා අපිට මේකට. මේ විදිහට එකපාර ටිකක් වැඩිපුර සැමන් හදලා කට්ලට් ටිකක් එම හදලා ෆ්‍රීස් කරලා තියාගත්තොත් ඔයාට හදිසි වෙලාවකට ඉක්මනින් බෙදලා ගන්න විතරයි තියෙන්නේ. අනික අඩු වියදමක්නේ සැමන් වලට යන්නේ. ඒ හින්දා සැමන් ටිකක් වැඩි කරලා අල ටිකක් අඩුවෙන් දාලා කට්ලට් හදාගත්තොත් ගොඩාක් රසයි. ඔයාට හිතෙන්න පුළුවන් සැමන් හදන්න පැයක් විතර යන හින්දා මේකට ලොකු ගෑස් ප්‍රමාණයක් යනවා කියලා.
ඇත්තටම බැලුවොත් අපි සාමාන්‍යයෙන් කැකිරි මාළුවක් වගේ හදන්න යනවටත් වැඩිය අඩු ගෑස් ප්‍රමාණයක් තමයි මෙතනදී අපිට යන්නේ. මොකද විනාඩි 10ක් විතරනේ ගින්දර වැඩි කරලා තියන්නේ. ඉතුරු විනාඩි 45ම අපි ලිපේ ගින්දර හොඳටම අඩු කරලානේ තියාගන්නේ. ඉතින් ඒකෙන් හරියම අඩු ගෑස් ප්‍රමාණයක් තමයි දහනය වෙන්නේ. සැමන් තෙල් දාන එකට ලුණු එකතු කරද්දී ටිකක් කල්පනා වෙන්න. මොකද අපි සැමන් හදද්දී හොඳට ලුණු රස දැනෙන්න දාලානේ තියෙන්නේ. ලුණු ටික හොඳින් ටෙම්පරා දුනාට පස්සේ මම සැමන් එකේ වතුර ටිකකුත් මේකට එකතු කරගන්නවා. එතකොට තවත් රසයි. සැමන් ටික මේ විදිහට මිශ්‍රණයට එකතු කරද්දී ටිකක් පරිස්සමින් එකතු කරන්න. කලවම් කරද්දී සැමන් ටික පොඩි වෙලා යයි. ඔන්න අපේ රසම රස තැමන් ටෙම්පරාදුව ලැස්ති. මම අර ඉස්සර වෙලා සුද්ධ කරගත්ත පොඩි සාලියෝ මාළු වලින් ග්‍රෑම් 750ක් විතර සැමන් හදාගත්තා. ඔයාලට පේනව නේද මේ මාළු ටිකක් කැඩිලා තියෙනවා. අන්න ඒක තමයි මම ඔයාලට කිව්වේ ලොකු සාලියෝ තමයි ගොඩක් මේ වැඩේට හොඳ කියලා. හැබැයි කට්ලට් වලට හරි ෆිරින් එකකට හරි නම් කිසි ගැටලුවක් නැහැ. කොහොමත් අපි පොඩි කරලානේ ගන්නෙ. ඉතින් මේ ටිකත් මම මේ විදිහට වෙන් කරගත්තා ෆ්‍රීස් කරගන්න. හොඳටම කැඩුණු ටික වෙනම තියාගත්තා කට්ලට් වලට. මේ වතුර ටිකත් විසි කරන්න එපා. ඒකත් අරන් තියාගන්න. ඕනම කරි එකක් රස කරගන්න මේකෙන් ටිකක් දාගන්න පුළුවන්. එහෙනම් අදට මම ගිහින් එන්නම්. තවත් වීඩියෝ එකකින් ඉක්මනින්ම මුණ ගැහෙමු. සුබ දවසක්.